guys, welcome back to my YouTube channel. අපි මේ යන ට්‍රිප් එක ඔයගොල්ලන්ට මම vlogs දෙකක් විදියට තමයි අරන් එන්නේ. මේ තියෙන්නේ පළවෙනි vlog එක. මුලින්ම අපි කොටුව ස්ටේෂන් එකට තමයි ආවේ අපේ ගමන ස්ටාර්ට් කරන්න. අපි ට්‍රේන් එකේ තමයි අපේ මේ ගමන යන්නේ. ඉතින් ට්‍රේන් එක එනකන් තමයි මේ බලන් ඉන්නේ. මං හිතන්නේ ওই වෙලාව දැන් 5:00ට විතර ඇති. ඒ වෙලේ තමයි ට්‍රේන් එක එතනට ආවේ. ඕගොල්ලන්ට මං ඉස්සරහදී කියන්නම්කෝ අපි කොහෙද යන්නේ කියලා. මං හිතන විදියට ඕගොල්ලොත් ගොඩක් ආස වෙයි මේ vlog එකට. ට්‍රේන් එකට නැගලා ඉන්නේ. අපි කොහෙද යන්නේ කියලා කියන්න බැරි වුණානේ. අපි යන්නේ ජෆ්නා. තාම ඉන්නේ වේයන්බඩ පහුවෙලා. අපි ඉතින් යන්න හිතන් ඉන්නේ ජෆ්නා වලට. මං හිතන්නේ පැය 5ක විතර රයිඩ් එකක් තියෙනවා. මං ඔයාලට අපේ ට්‍රිප් එක ගැන විස්තර ටිකක් කියන්නම්කෝ. අපි ට්‍රේන් එකේ ගියේ වොරන්ට් එක බුක් කරලා වොරන්ට් බුක් කළේ මාසෙකට විතර කලින්. දවස් 3ක ට්‍රිප් එකක් තමයි අපි යන්නේ. ඒක හින්දා අපි හොටෙල්ස් ඊළඟට අපේ ට්‍රාන්ස්පෝර්ට් ඒ හැමදේම කලින් ප්ලෑන් කරලා බුක් කරලා තමයි ගියේ. ට්‍රේන් එකේ අද තියෙන වීව් එක මාරම ලස්සනයි. ඒක කියන්න වචන නැහැ. ඒ තරම් ලස්සනයි. අපි යාපනයේ යනවා හරි යාපනයේ ස්ටේෂන් එකෙන් නෙමෙයි බැස්සේ. මොකද අපේ හොටෙල් එකට ළඟම ස්ටේෂන් එක යාපනයේ නෙමෙයි. අපි දැන් කොහෙද ඉන්නේ? කොහෙද ඉන්නේ අපි? කියන්න. අපි දැන් ඉන්නේ කොහෙද මන් දන්නේ. අපි දැන් ඉන්නේ බලන්න. අපි දැන් ඉන්නේ තාම කංගසතුරේ ඩාවේ නේ. අපි දැන් ඉන්නේ චුන්නා පාස් කරලා. චුන්නා මොකක්ද ඒක පාස් කරලා. අපි ඊළඟට කන්කසන්තුරේ ස්ටේෂන් එකෙන් බැස්සා. ඒ බහිද්දි වෙලාව 12යි ගානට විතර ඇති. හරි මව්වයි හෙන රස්නේ. කොහොමද නේ මෙහෙ මිනිස්සු ඉන්නේ මෙහෙම. මේ මට දාඩි දන්නේ. කොහොමද දෙන්නේ? අර දැන් ඒක ලේ බින්දුවක් කරලා. කො? අපිට හොටෙල් එකට චෙක් ඉන් වෙන්න තිබුණේ 1ට විතර. අපි ඊට පස්සේ හොටෙල් එකට ගියා. අපි නැවතුනේ තල්සෙවන කියන ආමි රිසෝට් එකේ.
මේ දවස් ටික මොකද කැලණිය සෑන් නදිනවා කියලා ඊට පස්සේ අපිට ගිය ගමන් වෙල්කම් ඩ්‍රින්ක් එකක් හම්බුණා. අපි ඊට පස්සේ චුට්ටක් රෙස්ට් කරලා එහෙම හවස් වෙලා ගියා බීච් එක පැත්තට. අපි ඉස්සලා ගිය තැනද? ඔව්. අම්මේ ඔය වෙලාව 5ට විතර ඇති. ඒ වුණාට ඒ වෙලෙත් මාරම අවුවයි රස්නේ හෙනම අමාරුයි. ඒ වුණාට 6 වෙද්දි බීච් එක වහනවා කිව්ව හින්දා අපි 5ට බීච් එකට ගියා. අම්මෝ අවුව. ඊට පස්සේ අපි පූල් එක පැත්තට චුට්ටක් ගියා. ඊට පස්සේ අපි ඩිනර් එක ගන්න ආවා. ඔතන මාරම ලස්සනයි රෑට. ඕගොල්ලෝ යාපනයේ යනවනම් අනිවාර්යෙන්ම ඕගොල්ලොන්ගේ ට්‍රිප් එකේ හොටෙල්ස් වලට තල්සෙවන රිසෝට් එක දාගන්න. ඕගොල්ලෝ මගේ වීඩියෝ එක එන්ජොයි කරලා නැති කියලා මම හිතනවා. එහෙනම් bye bye. next vlog එකකින් අපි හම්බ වෙමු. එකම් පරිස්සමෙන් ඉන්න. දෝස තොල්සිමින තොල් මත කඳුළු බිඳුරෙලි ඔබ ආදරේ කියා දුන්නේ ඒ වගේ තමයි